පිළිගන්නවා ඔයගලන්ව අපේ channel එකට. අද අපි අවිල්ලා ඉන්නේ නෝජි ට්‍රෙසල් බ්‍රිජ් එක බලන්න. මේක තියෙන්නේ නෝජි ඒරියා එකේ. වෙස්ට් ජිප්ස්ලන්ඩ් කියලා තමයි මේ පැත්තට කියන්නේ. මේ බ්‍රිජ් එක පිහිටලා තියෙන්නේ ගොඩාක් උසට වැවුන ගස් මැද්දේ. ඇත්තටම කිව්වොත් ගොඩාක් උස ගස් තියෙන කැලයක් මැද්දේ තමයි මේ බ්‍රිජ් එක පිහිටලා තියෙන්නේ. මේ බ්‍රිජ් එකත් එක්ක අතීත කතාවක් තියෙනවා. ඒ තමයි නෝජි ඉඳලා වරගල් වලට ගියපු ඕල් රේල්වේ ලයින් එක පිහිටලා තියෙන්නේ මේකේ. 1919 අවුරුද්දේදී තමයි මේ බ්‍රිජ් එක කන්ස්ට්‍රක්ට් කරන්නේ. හැබැයි 1939 අවුරුද්දේදී ඇතිවෙච්ච ලැව් ගිනි හේතුවෙන් මේක සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙනවා. හැබැයි ඕස්ට්‍රේලියාවේ කට්ටිය එකතු වෙලා මේක 1939 අවුරුද්දේදීම නැවතත් හදනවා. එතකොට මේකේ මේ බ්‍රිජ් එකේ දුර ගැන කිව්වොත් කොච්චරක් දිගකින් යුක්තද කියලා කිව්වොත් මීටර් 102ක් මේ බ්‍රිජ් එක දිගයි. ඒ වගේම මීටර් 21ක් උසයි. ඉතින් මෙම ස්ථානය ගොඩක් කට්ටිය එනවා සයික්ලින් වලටත්. මොකද මෙතන මේ කිට්ටුවෙන්ම පිහිටලා තිබෙනවා නෝජි ට්‍රෙසල් බ්‍රිජ් රේල් ට්‍රේල් එකත් එක්ක තියෙන ෂෝට් සීනික් සයික්ලින් ට්‍රේල් කියන එක. නෝජි ට්‍රෙසල් බ්‍රිජ් එක බලලා ඉවර වෙලා අපි ඊළඟට ගියේ ටොරොන්ගෝ ෆෝල්ස් බලන්න. මේ ටොරොන්ගෝ ෆෝල්ස් තියෙන්නේ මේ බ්‍රිජ් එකට ගොඩාක් කිට්ටුවෙන්මයි. හැබැයි ඔයගලන්ට දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ, කිසිම නෙට්වර්ක් එකකින් සිග්නල් එන්නේ නැහැ මේ හරියේදී. ඒ හින්දා ඔයගලන් Google Map එකත් එක්ක පොඩ්ඩක් හුරු වෙලා යන්න මේ ප්‍රදේශය ගැන බලලා යන්න. මොකද ඇත්තටම අපිට නම් පාර වැරදුනා මුලින්ම යනකොට. හැබැයි හරිම ලේසි සහ පහසු පාරක් තමයි තියෙන්නේ ට්‍රෙසල් බ්‍රිජ් එකේ ඉඳලා ටොරොන්ගෝ ෆෝල්ස් වලට යන්න. මේක ගැන කියනවා නම් ඔයගලන්ට දැක ගන්න පුළුවන් ටොරොන්ගෝ ෆෝල්ස් යද්දී ඒ කිට්ටුවෙන්ම තියෙන ලස්සන කැම්පින් ග්‍රවුන්ඩ් එකක්. මේ කැම්පින් ග්‍රවුන්ඩ් එකට ගොඩාක් ඔස්ට්‍රේලියන්ස් එනවා කැරවෑන්ස් වල ඒගොල්ලන්ගේ කැම්පින් ටෙන්ට්ස් ඒ සියලු අවශ්‍ය දේවල් අරගෙන ටොරොන්ගෝ ෆෝල්ස් ගාව රාත්‍රියක් ගත කරන්න. මොකද මේක ඉතාමත් සුන්දර ස්ථානයක්. ඉතින් මම ඔයගලන්ටත් මතක් කරනවා ඔයගලන් එහෙම දෙයකට කැමති නම් සූදානම් වෙලා යන්න ඕනේ එතනට යද්දී. මෙම ස්ටාර්ටින් කියන්නේ ටොරොන්ගෝ ෆෝල්ස් බලන්න ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳලා ඔයගලන්ට ඇවිදගෙන යන්න මීටර් 750ක විතර දුරක් තියෙනවා. ඉතින් ඔයගලන්ට උඩට කන්ද උඩට නැගලා ආපහු එන්න කිලෝමීටර් 1.5ක වගේ දුරක් තමයි තියෙන්නේ. අපි මෙම ස්ථානයට යද්දී ගොඩක් ඉර බහින වෙලාවත් කිට්ටු වුණා. මොකද අපිට පාර වැරදිච්ච නිසා. හැබැයි ඒ වෙලාවේ නම් ගොඩක් කවුරුත් සෙනග හිටියේ නෑ ඇත්තටම කිව්වොත්. ඒකින්ද අපි ලස්සන පින්තූර ටිකක් නම් ගන්න පුළුවන් වුණා. තවත් විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ ඕගලන්ට. මේ ටොරොන්ගෝ ෆෝල්ස් ගාවම තියෙනවා ඇම්පිතියේටර් ෆෝල්ස් කියලා එකක්. ඇත්තටම අපිට එතනට යන්න බැරි වුණා ගොඩක් හවස් වෙච්ච හින්දා. හැබැයි ඕගොල්ලෝ නෝජි යනවා නම් එම ස්ථානය බලන්න යන්නත් අමතක කරන්න එපා. ඇබරිජිනල් භාෂාවෙන් නෝජි කියන්නේ place of rest කියන එක. ඉතින් ඕගොල්ලොත් මෙම සුන්දර ස්ථානයට ගිහිල්ලා විවේකී නිවාඩුවක් ගත කරන්න. මේ වගේම සුන්දර ස්ථානයක ඉඳන් අපි ඕගොල්ලන්ව නැවතත් හම්බ වෙන්නම්. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.